අයිව මාස්ටර් පාඩම් මාලාවේ පළවෙනි පාඩම අද අපි කියලා දෙන්න යන්නේ මේ පොල්ලෙල්ල හරියට කොහොම ටික වන්ටයි ටික අතට එන්න මේක කෙඳි ගලවලා යන්නේ නැති වෙන්න කොහොමත් ටික හරියට අතෙන්ට වැටෙන්න කොහොමද හරියාකාරව ලෙල්ලක් අල්ලන්නේ කියලා තමයි පළවෙනි පාඩම අපි කියලා දෙන්න හදන්නේ. මේ පොල්ලෙල්ල මේ හරිය තමයි බත තියෙන්නේ. මේ පොල්ලෙල්ල මේ මෙතනින් බැඳිලා තියෙනවා. ඉස්සෙල්ලාම අපි සූරන්නේ පොල්ලෙල්ලේ පිටපැත්ත. ඕම් පළවෙනි අදිය. ඉස්සෙල්ලාම කරන්නේ මැෂින් එකට තියලා දොරෙන් හිර කරලා මේ ලෙල්ල කඩන. එතකොට මෙතන තියෙන සම්බන්ධතාවය ලිහිල් වෙනවා. එතකොට මේ පොල්ලෙල්ල කෙඳි ටික ගන්න හරි ලේසි. කොම් බලන්න. දැන් මේ විදිහට මේ පැත්ත తీරුනාම මේකේ හොඳට බලන්න මේකේ කෙටි කෙඳි ඊන් කෙඳි ඔක්කොම තියෙනවා. මේක ගිහිල්ලා නැහැ. පොල්ලෙල්ල තියන්නේ පොල්ලෙල්ලක් තියද්දි අදියර 4කට තමයි තියන්නේ. ඉස්සෙල්ලාම පාර මෙතන අහුවෙන්න අල්ලනවා ඊට පස්සේ නැද්දක් අනිත් පැත්තේ හැරෙවුවා ඊට පස්සේ මේක පියරවල් දෙකකට මේ පැත්ත. ඒතකොට මේ පොල්ලෙල්ලම සුද්ධ වෙනවා. ඒකත් බලා ගන්න. හතරවෙනි පාර දිහාත් මෙතනින් පොඩ්ඩක් අල්ලගෙන දැන් මේකේ මේ දෙපැත්තෙන් දෙපැත්තට తీරලා තියෙනවා. මේ පැත්ත తీරලා තියෙනවා මෙතන ඉතුරු වෙලා තියෙනවා. මේ හතරවෙනි පාර දිහාත් මෙතනින් අල්ල ගන්න. අල්ලගෙන දොරට තියලා හිර කරලා ඒත්තු කරලා ගන්න. හොඳට බලන්න මේ කෙටි කෙන්ඩි ඔක්කොම තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ වගේ පොල්ලේ ඉරු තුනක් එකතු කරගන්න. දැන් මේ ඉරු තුන පිළිවෙලට මේ විදිහට තියා ගන්න ඕනේ. එකක් පස්සේ එකක් විදිහට. මේ ඉරු තුන. මේ ඉරු තුනේ පිටිපස්සෙන් යටින් මෙහෙම හොදට අල්ල ගන්නවා. ඒක දොරට තියාදී මෙහෙම තියන්න. ඉබ්බා මෙතනින් අල්ලගෙන අත යටට කරලා තියා ගන්න ඕන හැමදේම. ඉබ්බා ගත්තා. දැන් මේ පැත්ත සුද්ධ වෙලා තියෙන්නේ. ආයෙ මෙතනින් අල්ල ගන්නවා. ඉබ්බා ගත්තා. දැන් බලන්න කොහොම ටික. හොඳ ලස්සනට තියෙනවා. හීන් කෙන්දි ඔක්කොම කෙඳි ටික මේක ඇවිල්ලා තියෙන්නේ. ගැට නෑ, ලේන්ඩි නෑ. කොහොම